අත්තික දැනෙන්නෙත් නෑ ඒ තරම් සීතලක් තියෙන්නේ. ඔහයෝ කොසයිමස් කියලා පිළිගන්නවා හැමෝම. අද උදේ පාන්දරම ඇලර්ට් එකක් ඇවිල්ලා තිබ්බා හිමකුණාටුවක් කියලා කියලා. මම ඉතින් කවදාවත් එහෙම එක්ස්පීරියන්ස් කරලා නැති හින්දා මම හිතුවා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මම ඊට පස්සේ අද ගියා වකයමා කෙන්වල තියෙන හෝයසන් කියන තැනට. එතනට යන්නේක නම් පොඩ්ඩක් අමාරු වුණා. ට්‍රේන්ස් එහෙම කැන්සල් වෙනවා කියලා ඇලර්ට් ආවා. මොකද ලොකු හිමකුණාටුවක් එනවා කියලා තියෙනවා. කවදාවත් මෙහෙම හිම වැටෙනවා නම් දැකලා නැහැ අපේ ඒරියාවකට. මම අර හිතාගෙන හිටියේ නම් හෝයසන් වලට ගිහිල්ලා ෆිල්ම් එකක් වයි හදන්නේ. මොකද මං අර සයිඩ් එකකින් සිනමාටෝග්‍රැෆි වගේ කරනවානේ. ඒත් ඉතින් අර හිතපු විදියටම කරන්න බැරි වුණා. මොකද හම්බහනේට හිම වැටෙනවා. වීඩියෝ එකක් ගන්න බෑ, මේ ගිම්බල් එකවත් ෆෝන් එකවත් අල්ලන්න බෑ, ඒ තරම් සීතලයි. හැබැයි යාළුවනේ අපි සැලුනද නැත? මම ගත්තා සුපිරි වීඩියෝ ටිකක්. බලන්න හොඳයි නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් එහෙම දාන්න. ඔයාලා කවුරු හරි ඕසකා නැත්තම් ඊට අවට ඉන්නවා නම් හෝයසන් යනවා නම් ලේසිම ක්‍රමේ තමයි ට්‍රේන් එක යන එක. කොහොම හරි කන්ද උඩට අපිට ට්‍රේන් එකේ පැය 2ක් විතර යන්න තියෙනවා. ඊට පස්සේ තමයි තියෙන්නේ චුට්ටක් වෙනස්ම පාර්ට් එක. ඒ තමයි කේබල් කාර්. මේ කේබල් කාර් නම් අංශක 30ක් ඇලේට උඩට යන්නේ. මීටර් 360 ගානක් විතර උඩට යනවා ඇලේට. මමත් ආස කරන දෙයක් තමයි මේ කේබල් කාර් එක කියන එක. එකක් උඩට යනකොට අනිත් එක පහතට එනවා. ඒ දෙකම එකම වෙලාවෙදි තමයි මූව් වෙන්නේ. අපි කේබල් කාර් එකෙන් දැස්සට පස්සේ අපිට ඊළඟට යන්න තියෙන්නේ බස් එක. バスになりますのでご遠慮願います。Our next stop is Daimon. Also, the
to those who do not have any change, please pay after changing the money at the changing machine next to the driver's seat when the bus stops. Please be careful not to hold or lose the numbered ticket as it certifies your drop-off point. さて、簡単に高野山のご案内を申し上げます。高野山が標高約900メートルにあり、今からおよそ1200年前、弘法大師がනාට්ටික දැනෙන්නෙත් නෑ ඒ තරම් සීතලක් තියෙන්නේ. ඉස්සෙල්ලාම හම්බෙන තැන තමයි මෙතන. දයිමොන්. ජපන් වලින් නම් දයිමොන් කියන්නේ විශාල දොරටු වගේ කියන එක. හැබැයි ඒක අර්ථයක් විදිහට ගත්තොත් ඒක එන්නේ ශ්‍රේෂ්ඨ දොරටු වගේ. මේක මුලින්ම හදලා තියෙන්නේ වර්ෂ 800 ගණන් වල. පස්සේ තමයි පරණ හින්දා රෙනොවේට් කරලා තියෙන්නේ 1700 ගණන් වලදී. මේකේ යකඩ ඇන එහෙම පාවිච්චි කරලා තියෙනවා හැබැයි පොඩ්ඩයි. මේකේ සම්පූර්ණ බර දරන්නේ ලී වලින්. ලී ජොයින්ට් සිස්ටම් එකක් හරි එකකින් මම නම් දන්නේ නැහැ ඕ. ඒතනින් ඉඳලා ටිකක් දුරට ඇවිදන් එනකොට තමයි අපිට පන්සල හම්බෙන්නේ. අද වීඩියෝ එක වැඩි කතා කරන්නත් මම මේ වොයිස් ඕවර් කරන්නම් කියලා හිතන් ඉන්නේ. මොකද කතා කරන්න එන අමාරුයි. ගණන් ගන්න එපා ප්‍රෙන්ඩ්ස්. පොඩ්ඩක් මේ හරිය තාක්ෂණික දෝෂයක් නිසා කලර් පොඩ්ඩක් නම් අවුල් වුණා. අන්නම් අහලා තින්නේ කොයසන් කියන්නේ බෞද්ධ ආගමික සිද්ධාස්ථානයක් කියලා තමයි. හැබැයි මට බලන්න තිබ්බ සේරම ටික බැලුවට පස්සේ තමයි හිමකුණාටුව ටිකක් සැරවුනේ. බෙයිතින් මෙම අතිදාගෙන ඇවිද්දට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ආයි ගන්න නම් උමනාවක් නෑ ළඟදී නම්. හැබැයි ඒක නියමයි. එහෙනම් යාළුවනේ බලා සිටි සහ අසා සිටි සියලු දෙනාට මේ සභාවෙන් අවසරයි. ඊළඟ පාර වීඩියෝ එකකින් අපි සෙට් වෙමු.
මේ කියන්න වැරවුණ මේ ඔය පුළුවන්න ඔය සබස්ක්‍රයිබ් කරන්න